අනුරාධපුරයේ තියෙන හරිම ලස්සන විහාරයක් ගැන තමයි මම කියන්න යන්නේ. පන්කුලිය අශෝකාරාමය. පන්කුලිය අශෝකාරාමය කියන්නේ අනුරාධපුර පූජනීය නගරයේ තියෙන ලස්සන විහාරයක්. ඔයාලා සිනහ වෙන පිළිමයක් බලන්න ආස නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න ඕන. සංගමිත්තා මාවතේ උතුරු පැත්තට පෙරමියන් කුලම් පසු කරලා කිලෝමීටර් 2ක් විතර ගියහම අශෝකාරාමයට යන පාර හමු වෙනවා. මේ ගමටත් කියන්නේ පන්කුලියයි කියලා. දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමාරයා. එයාගේ බිසව අශෝකමාලාගේ නමින් තමයි මෙම විහාරය හදලා තියෙන්නේ. ඒක කොච්චර ලස්සන කතාවක්ද නේද? ඉතින් යාළුවනේ ඔයාලා අනුරාධපුරේ යනව නම් මේ පන්කුලිය අශෝකාරාමයත් බලන්න යන්න. ඒක ඔයාලට අලුත් අත්දැකීමක් වෙයි. විශේෂයෙන්ම ඉතිහාසය සහ පැරණි දේවල් ගැන උනන්දුවක් දක්වන අය නම් මේක ගොඩක් හොඳයි. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.